Hey guys, අද අපි කරන්න යන්නේ පරාට challenge එකක්. ඉතින් පරාට එක්ක අපි orange juice එකක් බොනවා. ඉතින් මුලින්ම ඉවර කරපු කෙනා තමයි දිනුම්. අනිත් එක්කෙනා 50 පාරක් හාව පැන පැන පාර දිගේ යන්න ඕනේ. ඉතින් ඒක තමයි අද challenge එකෙන් පෙරදුන කෙනාට හම්බෙන ඩෙයා එක. ඉතින් අපි බලමු කවුරු දිනයිද කවුරු පෙරදෙයිද කියලා. හරි, අපි දැන් start කරමු. 1 හිමින් කාන්න අනේ බලුවට 1 2 3 හරියට හිමින් කමු අනේ ඔබ කරන්න එපා මන් දැක්කේ කපා කඩා ගන්න. හිමින් කන්නකෝ නෑ වර්ධන. මේක ලුණුත් එක්ක මික්ස් වුණාම හරියි. හරියද? රහත් අතරම රහත් මම පෑන් එක දාලා නිමුණා මේක උණුවෙන් කන්න ඕන. සරලනේ ඔයා මම උදේ එහෙම තමයි තින් challenge එකක් කියන්නේ. මම දැක මට කන්නත් බෑ අනේ ඔයා මම හොඳ නෑ ඒක මාර බඩින් ඉන්නේ. මාව වරද්දනවා. මං නෑ ඇයි අලෙද කිව්වේ? අදත් පාර දින්න තමයි වෙන්නේ. රීලුවට කිව්වේ එද මං කිව්වා දිනන්න මං කෑවා කියලා මාත් කාර තමයි ඉන්නේ. පරිප්පු දාලා ගොඩක් මුන්කෝ දෙයක් තියෙනවද? අම්මා කවුද? නෑ. නෑ. අරති ඇතු බන්දක පරාජය බාර ගන්න එහෙම කියලා මල්ටයි හිමි
කියලා හිතුවට. අනේ පරිප්පු දාලා වැඩි. මටත් තියෙන්නේ. මේ කාලේ වෙලන. ලුණු ඉතුරු කරලා කමන්නේ. බෑ බෑ. සැර නැද්ද? අනේ මේ මන්නම් බෑ. රම්බු කොලේ කන්නේ. මන් දැක්ක බෑ. පාඩේ පිළිගන්නවද? නෑ. ඈ? එන්න ලුණු වලට දාන්න හොඳයි. මම ලුණු කන්න තියෙන. මන් දිනු නෑ. ලුණු ඒවත් මන්නම් කෑවේ. මම එක්ස්ට්‍රා දාගත්තේ. බෑ බෑ. මන් දිනු බෑ බෑ ලුණු කන්නනේ. මම නෑ මං ඉවරයි. ඔයාලා යටින් කමෙන්ට් ගන්න ලුණු අසාධාරණ. නෑ නෑ අසාද මට කිව්ව ඔක්කොම ලුණු කෑල්ලක් නැතුව කන්න ඕනේ කියලා. ඒ වීඩියෝට කිව්වේ. ආ ලුණු නෑ. මං දිනු. අනේ නෑ. ඔය ඕවල් කන්න. ඒ කලපින්ද කන්නයි? ඉතින් මං ගෑ. ඔය ලුණු වල එක ලුණු කෑල්ලක් නෑ මම. මේ බගත් තියන. මං දෙමු ඉතින් කන්න ඕනේ නෑ මාළි. ඔය පරාද. ඇයි මම බීම එකක් ඉවරයි. මම රම්පක් කරා. ඒව කන්න බෑ මං කන්නේ නෑ. ඒව කන්න ඕනේ නෑ. අපේ කරපිංචා. ඉබ්බ පරාට ටික කන්නනේ. මම පරාට ඉස්සෙල්ලාම ගෑ මම. නෑ නෑ. මං දිනුම් ගයිස්. ඔය බලන්න. බීම එකක් දෙන්න. භාගයක් විතර. පරාට කෑවත් තැරෙන්නේ බීම විතර. නෑ. ලුණු ඉතුරුයි. මම දිනුනේ. නෑ නෑ. ඔන්න දැන් ඉතින් පැරදිලා ඉන්නේ ගයිස්. දැන් ඉතින් හාව පයින්න ලෑස්ති වෙන්න තියෙන්නේ. ආ දැන් පයින්. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.